අයිබෝන් මෙතෙක් කාලයක් අපේ සිංහලයන් මේ වෙනකොට ඉතාමත් සහයෝගයෙන් සමාදානයෙන් මේ රටේ සියලුම ජාතීන් සමග ඇත්තටම සහජීවනයෙන් කියන එකෙන් හිටියා. හැබැයි මේ සහජීවනය 71 78 කාලවල යුද්ධයක් ඇති වුණා. මේක නැති වුණා. මේක අපේ රටේම තිබුණ වර්ග අපේ රටේ තිබුණ ඇතුළේ යුද්ධයක්. ඒ වගේම LTT යුද්ධය ඇති වුණා. හැබැයි මේ යුද්ධ එක්ක අපිට යම්කිසි බයක් තියෙනවා. ලෝකය ගැන බලද්දි මේ ලෝකයේ දැන් මේ වෙනකොට විවිධ රටවල් වල මේ මුස්ලිම් ආක්‍රමණයක් සිද්ධ වෙනවා. ඒ වගේම ජිහාඩයක් පැතිරගෙන යනවා. හැබැයි අපේ රටෙත් මේ වෙනකොට මේ ජිහාඩේ පැතිරේ යයිදෝ කියන අපිට සැකයක් ඇති වෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන මූලික සිද්ධාන්තයන් මේ රටේ සිද්ධ වෙමින් පවතිනවා. ඒ තමයි සමහර ඇමතිවරු කියනවා ඔවුන් ආයුධ අතර ගන්නවාලු. සමහර අය කියනවා අපේ බුදුහාමුදුරුවෝ මිනිමස් කෑවාලු. තවත් සමහරු කියනවා අපේ හාමුදුරුවරු මරාගෙන මැරනවාලු. ඉතින් මේ කියන දේවල් එක්ක මේ රටේ IS ශස්ත්‍රවාදීන් අපේ රටේ හමු වෙද්දී අපිට සාධාරණ සැකයක් එනවා මේ ජිහාඩය දෝ මේ අපේ රටේ ඇති වෙන්නට යන්නේ කියලා. ඉතින් මේ ජිහාඩය ඇතිවීම පිළිබඳව අපි හොයලා බලද්දී අපිට මේ කුරාණය පිළිබඳව මේ කුරාණයේ ලියවිලි පිළිබඳව විශේෂයෙන්ම උලමා සංවිධානයේ තවුදි ජමාත් සංවිධානයේ හා බුක් ඩිපෝ ආයතනය කියන මේ සංවිධාන විසින් ප්‍රකාශනයට පත් කරලා තියෙන මේ කුරාණයේ තියෙන යම්කිසි වදන් මේ ත්‍රස්තවාදය කියන දේ ඇතිවේදෝ කියන මේ වදන් වලින් ත්‍රස්තවාදය ඇතිවේදෝ කියන සාධාරණ සැකය අපිට ඇති වුණා. ඒ හින්දා අපි මේ ලියවිලි පරිශීලනය කරා. ඒදී අපිට තහවුරු වෙනවා මෙහෙම මේ කුරාණය තුල මෙවැනි යම්කිසි පරිච්ඡේද මෙන්න මේ විදිහට මේකට ජාතික සමගියට බාධාවක් කියන දේ. ඒ නිසා අපි මේ සඳහා අද පොලිස්පතිතුමාට අපි පැමිණිල්ලක් ඉදිරිපත් කරා. එතුමායි පැමිණිල්ල බාරගත්තා. ඒ වගේම ඉදිරියට රට පුරාම විවිධ රට පුරා අපි මේ පැමිණිලි ලංකාව පුරාම සිද්ධ කරමින් මේ රටේ මේ කුරාණයේ නැමැති ලියවිල්ලේ තියෙන මේ සමහර වදන් අපේ ජාතික ආරක්ෂාවට තරදින නිසා මේ රටෙන් තුරන් කරන්නට මේ රටේ තහනම් කරන්නට අවශ්‍ය කරන කටයුතු අපි ක්‍රියාත්මක කරන්නට කටයුතු අද දින අපි මෙම ස්ථානයෙන් පටන් ගන්නවා. මේක වැරදි. මොකද කුරාණයේ ලියවිලි තියෙනවා, විවිධ ලියවිලි තියෙනවා, මෙවැය තියෙනවා රම්කිසි විශ්වාස නොකරන අයගේ රටවල් ආක්‍රමණය කරන්න ඕන ආකාරය, ඒගොල්ලන්ගේ සංස්කෘතිය විනාශ කරන්න ඕන ආකාරය, ඒගොල්ලන්ගේ පැරණි පුදසිරිත් ඒ වගේම ආගම් විනාශ කරන්න ඕන ආකාරය ඒවා ලියවිලා තියෙනවා. ඉතින් මේ එක් අතුරු ප්‍රතිඵල තමයි මේ සිද්ධ වෙන්නේ. ඉතින් අපි අනිවාර්යයෙන්ම හෙලා දකිනවා මේ සම්බන්ධව අපි ඉදිරියේදී අනිවාර්යයෙන්ම මේක නවත්තන්න කරන මේ විල්පත්තු හා සමානව මේ රටේ ගොඩක් තැන්වල උතුරු නැගෙනහිර මේ ඉඩම් මංකොල්ලේ සිද්ධ වෙනවා. මේ විශේෂයෙන්ම මුස්ලිම් ආක්‍රමණය මත මේ ආක්‍රමණය සිද්ධ වෙන්නේ බඩ තුලින් සහ ඉඩම් කොල්ල කැම තුලින්. ඉතින් මේක තමයි අපේ රටේ වෙන ආක්‍රමණය. මේ රට නිහඬව අපේ රට අපෙන් ගිලිහෙන්නේ. මේක තමයි නිහඬ යුද්ධය කියලා අපි කියන්නේ. මේ දේ අනිවාර්යයෙන්ම අපි නවත්තන්නට කටයුතු සිද්ධ කරනවා සංවිධානයක් විදිහට.